ඔයාගෙත් අතන කළුයිද? අයෝ මගේ මූණ සුදු වුණාට මගේ අතන කළුයිනේ කියලා ඔයාත් දුක් වෙනවද? එහෙනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ගොඩක් අය ලයිට් දාගෙන සෙක්ස් කරන්න ලැජ්ජ වෙන්නෙත් මෙන්න මේක නිසා. එයාලා හිතන්නේ එතන කළු වෙන්නේ අපිරිසිදු නිසා කියලා. මේක අහගන්න. වැඩි වියට පත් වෙද්දී අපේ ඇඟේ හෝමෝන වෙනස් වෙනවා. එතකොට මෙලනින් හැදෙනවා. ඒක නිසා ලිංගික ප්‍රදේශ අනිවාර්යයෙන්ම ඇඟට වඩා පාටින් වැඩි වෙනවා. ඔයා බලන අර වැල් ෆිල්ම්ස් වල ඉන්න අයගේ ඒවා සුදුවට තිබ්බට ඔයා දුක් වෙන්න එපා. මොකද ඒවා ගොඩාක් ඇත්ත නෙවෙයි. අනික ලංකාව වගේ රටක ඕක කළු වෙන එක නෝමල්. දෙයියන්ගේ නාමයෙන් මූණේ ගාන වයිට්නින් ක්‍රීම් අතන ගාන්න නම් එපා. එතන හැම ගොඩක් සංවේදී. තුවාල වෙලා ඉන්ෆෙක්ෂන් වෙලා ඔයා ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. ඒ වගේම අපි අඳින තද යට ඇඳුම් නිසා ඇතිවෙන ඝර්ෂණය නිසා ඔයාගේ හැම කළු වෙනවා. ඒක නිසා අපේ කලින් වීඩියෝ එකේ කිව්වා වගේ දෙයක් try කරලා බලන්න. ඇත්තටම පිරිමි ළමයෙක්ට හෝ ගැහැණු ළමයෙක්ට සෙක්ස් කරන්න මූඩ් එක ආවම අහවල් එකේ පාට මොකද්ද කියලා බල ඉන්නේ නැහැ. කෙලින්ම වැඩේට සෙට් වෙනවා. ඒක නිසා පාට ගැන වදනුවි හොඳට හොදලා පිරිසිදුව තියාගන්න. එච්චරයි වෙන්න ඕන. කළු කියන්නේ කැතක් නෙවෙයි. ඒක අපේ හැටි. ඔයා මේ ගැන මොකද හිතන්නේ? හිතෙන දේ පහලින් කමෙන්ට් එකක් දාන්න. පාට ගැන හිතලා දුක් වෙන කෙනෙක් ඉන්නවා නම් එයාට මේ වීඩියෝ එක ෂෙයා කරන්න.